Hi, welcome to my YouTube channel. ඔක්කොම කලින් හැමෝටම happy new year. 2026 අවුරුද්ද ඔයාලා හිතන විදිහට සතුටින් පරිස්සමින් ගත කරන්න පුළුවන් වෙන්න කියලා මම wish කරනවා. ඉතින් අද මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ පළවෙනි vlog එක තමයි මේ විදිහට මම ඔයාලට ගේන්නේ. මේ vlog එක මං හිතුවේ නෑ කරන්න ඕනේ එහෙමයි කියලා. ඒ වුණාට මට හිතුණා මං තැන් දෙකකට යනවාද ෂෙයා කරගන්න ඕනේ කියලා. ඔයාලත් එක්ක මම මොනවද කරන්නේ නෙමෙයි කොහෙද යන්නේ කියන දේ විතරයි මම මේ vlog එකට දාලා තියෙන්නේ. සමහර විට ඔයාලා මේ මං අද පෙන්නන තැන් දෙකට ගිහිල්ලා ඇති. කමක් නෑ ඒක බලාගෙන ඉන්න. ඉස්සරහට ගිහින් බලමු වීඩියෝ එක මං කොහෙද වීඩියෝ එක නෙමෙයි අද දවසේ මං කොහෙද යන්නේ කියලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. මුලින්ම මාත් එක්ක ඔයාලා ගියේ ගම්පහ ගල්පල්ලියට. දන්නවනේ ගම්පහ ඉන්න කට්ටිය නම් ගොඩක් දෙනෙක් නෙමෙයි ගම්පහ ඉන්න කට්ටිය දන්නවා. ඔතන හරියද ගිහිල්ලත් ඇති. තියෙන්න ඕන ඉතින් ගිහිල්ලා. මේ දැන් මං යන්නේ ගම්පහ මැදගම පන්සලට. මම මේ පල්ලියට පන්සලට යන්නේ ආගම් දෙකක් අදහන එහෙම එකකට නෙමෙයි. නිකන් ඉතින් මට හිතුණා පන්සලට නම් ඉතින් යනවනේ ඉතින් කොහොමත් පල්ලියට නිකන් මට ඉතින් හිතුණා ආසයි. එතන ගිහිල්ලා බලන්න. ගියාම තමයි තේරෙන්නේ මං එතනට ගියේ කොච්චරනම් හොඳකටද කියලා. හරි ඒ කියන්නේ මට කියන්න වචනෙන් නැහැ. ගියකින් හොඳක් වුණා. ඉතින් එතනට ගිහිල්ලා ගොඩාක් වෙලා හිටියා මං. පන්සල වගේම තමයි පල්ලිය. ඉතින් ඔහොම තමයි ඔයාලව පළවෙනි ගමනට මම එක්කන් ගියේ. දැන් යන්නේ දෙවෙනි ගමන. දැන් ඔය යන ගමන් ඉන්නේ. ගිහිල්ලා පෙන්නන්න වීඩියෝස් අරන් මම දාන්නම් ඉතින්. එහෙම මෙහෙන් දාන්නම් ගොඩක් දාන්න බෑ. වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න කියලා තමයි ඉතින් දැන් මේකෙත් කියන්න තියෙන්නේ. එහෙනම් අපි එන්න ගෙදි හම්බෙමු.
ඔයාලා ඔයාලගේ හිතේදී එහෙම නැත්නම් ඔයාලගේ ප්‍රශ්නයක් අභ්‍යාස වලින් ප්‍රශ්නක් වෙන අභ්‍යාස වලින් කියන්නේ හිතේදීම වෙනවා. ඒ වගේ වෙලාවට ඔයාලා නිකමට පන්සලකට පල්ලියකට චුට්ටක් කියලා ඉඳගෙන ඉන්නකෝ. කියන්නේ කවුරුත් නැති තැනක එහෙම ඉඳගෙන ඉන්නකෝ. ඒ සද්දේ කියන්නේ අර කවුරුත් කතා කරන්නේ නැහැ. ගස් කොළන් වල ගස්වල මේ සද්ද විතරයි ඇහෙන්නේ. ඒ ඔක්කොමත් එක්ක හිත මාර විදිහට නිදහස් වෙනවා. ප්‍රශ්නයක් නිසාව නෙවෙයි. නිකන් මාර විදිහට හිත නිදහස් වෙනවා. ඒක මම මෙහෙම කිව්වට බෑ. ඒක ගිහිල්ලාම තමයි බලන්න ඕන. මම දැන් හිතාගත්ත මොකක් හරි වුණොත් එහෙම මට බැරි කියන්නේ ප්‍රශ්නයක් හරි මොකක් හිතේදී මම පන්සල් යනවා. ඉතින් මාතම දැන් මම අතර බෝගහගාව ඉඳගෙන හිටියා. යට ඉඳගෙන හිටියා. උඩඟයි බෝගහේ කොළ හෙලවෙන සද්දේ ඉඳලා බලන් හිටියාම අමුතු මේකක් අනේක කිව්වට බෑ ඒක මම. ඔයාලා කරලා බලන්න. නිකමිට කරලා බලන්න හිතේදී මොකද කරේ ආපු ගමන් ඔයාලා මේක පන්සල් කියන්නේ සේෆ්ටි දැනන්නේ. ඉන්න හරිම නිදහස් වෙනවා. ඇත්තටම හිත නිදහස් වෙනවා. අර මැජික් එකක් අන්නේ. දැන් මෙතන ගොඩක් වෙනා මේ ඉන්නේ. ඒක යන්න හිතෙන්නේ නැත්තා. ඔයාලා ගිහලා බලන්න. මම කියනවට ගිහලා බලන්න ඔයාලා. මාර්ගයට හිත නිදහස් වෙනවා.
ඔන්නම තමයි අද බ්ලොග් එකේ ඒ කියන්නේ අද මම දවසේ කොහෙද ගියේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් අන්තිමට මෙන්න මේ බූතිවත් හම්බුණා මට. කොමරියාවත් හම්බෙලා එහෙම්ම ආව ඒගොල්ලන් ගෙදර. සාමාන්‍යයෙන් මම එයාව හම්බුනාට පස්සේ ගෙදර යන්නේ නැහැ. කෙලින් මෙන්න මිහිදා කියන්නේ අක්කලා ගෙදර. ඉතින් එයාවත් හම්බෙලා අද දවසේ බ්ලොග් එක මෙන්න මේ විදිහට ඉවර කරනවා. එහෙනම් තවත් දවසක අලුත් vlog එකකින් හම්බෙනකන් ආදරයෙන් සතුටින් පරිස්සමින් ඉන්න 2020 අවුරුද්ද හැමෝටම සුබ වෙන්න කියලා මං හදවතින්ම විශ් කරනවා. එහෙනම් අදට බයි. බෙරිසවෙන් බෙපිරුණු ආලයෙන් බැඳුනේ යායට පායනා පොදසඳ දෙත බේරෙනා පිණිදෝරක හිත පාරනා මේ මාදුක සැපසේ